Hi guys. අද අපි ආවේ Romanian food එකක්. ඒ කියන්නේ මෙයාලගේ traditional food එකක්. මමාලිගා කියලා කියන්නේ. ඉතින් ඒක අපි ගෙදරම හදාගත්තා. ඉතින් ඒක review කරන්න තමයි ආවේ මොන වගේ රහක් දෙන්නේ කියලා. මොකද කිව්වොත් රුමේනියාවේ ගොඩාක් කට්ටිය ඉන්නවා. සහ එයාලා ආසයි මේ traditional food එක ගෙදරම හදාගන්න. මේක හදන්නේ guys බඩිරිඟු වලින්. බඩිරිඟුලින් තමයි මෙයාලා හදන්නේ. බඩේරිඟු පිටි జాතියක් තියෙනවා කඩේ. ඒ මලයි කියලා තමයි කියන්නේ ඒකට. ඒ පිටි జాතියෙන් තමයි මේක හදන්නේ. මේක හරියට මං අරංග කෑල්ලක් පෙන්නන්නම්. මෙන්න මෙහෙම තලපයක් වගේ තමයි තියෙන්නේ. නිකන් හරියට රුලන් අලුවා වගේ. රුලන් කේසරි වගේ මේක. ඇත්තටම රුලන් කේසරි වගේ තමයි රහ එන්නේ. වැඩි කතාව වුණා කාලවල. කාලවලම අපි බඩගිරි. මේකද මස් දාගන්න. ඉස්සෙල්ලා ඔයාලා ඔව් අයියා මේ මස් ටික දාන ගමන් මං කියන්නම් ඇත්තටම ඔයාලට මේක කණ්ඩ එක එක જાතියේ දේවල් හදා ගන්න පුළුවන්. හොදිත් එක තමයි ඇත්තටම කන්නේ. මෙයාලා කන්නේ පීකුදු. ඒ කියන්නේ අපේ ලංකානම් පීකුදු වලින් මෙයාලා ග්‍රේවි එකත් එක්ක හදා ගන්නවා හොද්දා. ඒ කියන්නේ රහට යාලා හදනවා හරි රහයි ස්පයිසි මුකුත් දාලා නැහැ. හැබැයි රතු පාට තමයි මෙයාලා හදන්නේ ග්‍රේවි එකත්. මේ විදිහට පුළුවන් හදාගන්න. අපි දැන් මස්නේ ගන්න හැබුගක් කලාවට අපේ ලංකාවේ රහ මස් හින්දා. ඉතින් අපි ඒ මස් එක තමයි අපි හදාගෙන තියෙන්නේ. මේ විදිහට තමයි දැන් අය ඔක්කොම ටික දාලා දෙනවා. අපිට මේක හැම අනාගෙන කන්නත් පුළුවන්. වල ගෑරපුවෙන් කන්නත් පුළුවන්. අතින් කන්නත් පුළුවන්. අපි ශ්‍රී ලාංකික විදිහට අපි හැමදාම අතින් කන්නේ. කියවපන් මං ගන්න. මෙන්න මේව තමයි guys තියෙන්නේ. මෙන්න මේව. ආයි මේකට මස් කැල්ල දාගෙන මොදිත් එක්ක හොඳට කනවා. රුලන් පිට්ටු වගේ තමයි තියෙන්නේ. අර කුරක්කන් තලප තියෙන්නේ ඒ වගේ උනට රහ වෙනස්. කුරක්කන් තලප තරම් අර ගන්න නැහැ. හරි සොෆ්ට්. මං කියන මම මේක හැදුවේ මං ගෙදර හැදුවේ. බලන්න බයන්න. අනේ මං හැදුවේ ගෙදර. මොකද මම සුපර් මාකට් එකට ගියා බලන්න මට ආසිතුණා. ඒ පිටි එකක් අරන් හදන්න ඕනේ කියලා. ආසිතුණා නෙමෙයි හරි ලේසි හදන්න ඒක. බත් වෙනකොට හරි ලේසි. ඔව් බත් වෙනකොට හරි ලේසි. වතුර උණු වෙන්න තියලා ඊට පස්සේ ඒකට ලුණු චුට්ටක් දාලා ඊට පස්සේ අර පිටි එක දාන්න තමයි තියෙන්නේ. ඒ පිටි එක දාලා හොඳට හැඳි ගන්න ඕනේ. එක අතකින් පිටි එක දාන ගමන් අනිවාර්යෙන් අනිත් අතකින් හැඳි ගන්න ඕනේ. නැත්නම් ඒක ඉක්මනට උකු වෙනවා. එමෙ හැඳි ගාලා තමයි මේ වගේ හදාගන්නේ. ගානට තලබේ වගේ ආවම කොහොම කියෝ මින්න මං ගන්නටක් ගාව. තලබේ වගේ ආවම පෙට්ටි දෙකකට අපි නම් පෙට්ටියකට දාලා තුනී කරලා වේලුනහම තමයි ගන්න ඕනේ හැලි කපලා. ඔන්නහම තමයි. ඉතින් මේක හදන්නේ මෙහෙ ෆුඩ්ස් හරිම දේසි හදන්න. උමේනියාවේ කෑම හරි දේසි හදන්න. මේ වගේ ලේසි කෑම. සංකීර්ණ කෑමුත් තියෙනවා මේ සරමාලේ කියලා තියෙන ඒවා ගොඩක් සංකීර්ණ හදන්න. සරමාලේ හුඟක් ටිකක් අමාරුයි අපිට අමාරුයි. හැබැයි මේක නම් හරිම ලේසි හදන්න. තව ගොඩක් මෙයාලා මේකත් එක්ක කනවා. මෙහෙ දෙනවා පුල්පේ කියලා. ඒ කියන්නේ චිකන් අණ්ඩත් එක්ක තයි පාට් එක. ඒ තයි පාට් එකත් එක්කම එන ඒ පීස් එක මෙයාලා බෙදලා මේකත් එක්ක කනවා. සමහර ලාවට අපි එහෙමත් කාලා තියෙනවා. මොකද අපි රෙස්ටුරන්ට් වලින් එහෙම ඔමේ රෙස්ටුරන්ට් වලින් කාලා තියෙනවා. මට ඉතින් ගයිස් මේක මේ වගේ පේන්නේ මේ මාරායි. හොඳට හොදි දාන කන්න ඕනේ. අයියාගේ මුලෙන් භාගයයි පේන්නේ. කමන්නේ මට කන්න. පේන්න ඕනේ නැහැ. මොකද යාර වීඩියෝ එක කරලා වැඩි යාර කණ එක තමයි වටින්නේ. මොකද එතන ගහයි. මොනවද කියවන්නේ මං කනගා. මම කාලේ ඉවර වෙද්දි මෙයා මේ මස් දැලි දිගේ ඔක්කොම මස් ටික කාලා මට කඩු ටික තියලා දෙනවා මම කන්නේ වැඩිපුරම කඩු. යන්නේ හැමයි. අපේ අම්ම කියලා තියෙන කනකොට කතා කරන්නේ මම කියලා. රුමේනියන් ඉන්න කට්ටිය try කරලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අපිට. තව මේකේ හදන ක්‍රම වෙන ක්‍රම තියෙනවා අනිවාර්යෙන් කියන්න. ඔව් අනිවාර්යෙන්. මොකද කිව්වොත් YouTube එකේ ගොඩාක් එක රෙසිපීස් තිබ්බා. ඉතින් එහෙම දැන් රෙසිපි එකක් තිබ්බොත් ස්විච් විදියට හදන්න පුළුවන්. මේක අපි දැන් මේ හොදිත් එක්කනේ ගන්නේ. ඊට අමතරව මොන හරි ඒ පිටි එකෙන් හදන්න පුළුවන් රෙසිපීස් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න වීඩියෝ එකට. එතකොට මට හදන්න පුළුවන් අලුත් චෑන්. ඔයාලට පෙන්නන්න පුළුවන් හදලා කන විදිහ. මට කරන්නේ නැහැ. මට ආයෙ පාරක් හදාගන්න ඕන. ඔබ දැන්නමත් ඔක්කොම ටික කාලි ඉවරයි. බාවගේ මට තියෙන කටු ටික උතලා තියෙන මස් වල මසුත් ඔක්කොම ඉවරයි. පේනවද? අයින්ද
මං දැන් වීඩියෝ එක නවත්තනවා. බයි. bye bye